හෙල්ලෝ බොයිස් ඇන් ගර්ල්ස් කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඉතින් මම අද වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක නම් ටිකක් ෆ්‍රී ෆයර් සම්බන්ධව ගියත් මේක ෆ්‍රී ෆයර් ගහන අයට නෙමෙයි. ෆ්‍රී ෆයර් සම්බන්ධව කන්ටෙන්ට් ක්‍රියේට් කරන කට්ටියට තමයි වටින්නේ. ඉතින් අද අපි බලමු ඔයාලා ආසම ස්ට්‍රීමර් කෙනෙක්ගේ හරි YouTube කෙනෙක්ගේ හරි thumbnail එකක් කරන්න. ඒ විදිහටම ඔයාලට කැමති ටෙස්ට් එකක් කැමති ෆොටෝ එකක් දාලා අපි AI එකට කියලා සුපිරිම thumbnail එකක් හදාගන්න විදිය බලමු. එහෙනම් ඔයගොල්ලෝ ඔන්න නිකන් තියෙන subscribe button එක press කරන්න. ඒකට ඊට පස්සේ notification එකත් all කරගන්න. එක කෙසේ වෙතත් subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් boys මම කරන දේවලුයි මම කියන දේවලුයි පොඩි case එකක් එයි. මොකද මම වීඩියෝ එක පස්සේ ඩබ් කරන හින්දා. ඉතින් මුලින්ම අපි ඉතින් කරන්න ඕනේ අපිට කැමති thumbnail එකක් ගන්න ඕනේ. දැන් මම මේකට ගන්නේ TikTok නායනකගේ thumbnail එකක්. ඉතින් හැමෝම දන්නවා TikTok නායනකගේ thumbnail එක තමයි මම අද මේකට ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කරගන්න ඕනේ ඒකේ link එක copy කරගෙන මෙතන YouTube thumbnail review කියන website එක මම comment box එකේ දාලා තියන්නම්. ඒකේ website එකේ link එක. ඒකට ගිහින් thumbnail එක download කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා තියෙන්නේ Pixel Lab app එක open කරගෙන ඒ app එකට අපි download කරගත්ත මේ character එකේ PNG එකයි දැන් මගේ දැන් ජාතික kit එක විදිහට kit එකක් තියෙනවානේ. ඒකේ screenshot එකක් ගහලා දෙනවා. ඒකයි Pixel Lab එකට දාගෙන ඉනෙන් උඩ කොටස crop කරලා PNG විදිහට හරි කොහොම හරි ගන්න ඕන. දැන් මම PNG ෆොටෝ එකම character එකේ ගත්තින් PNG දාලා ගත්තා. අනිත් එකේ background එකත් එක්කම ගත්තා. මොකද Gemini track එක පයින්නවනේ. අපි දැන් ඒක කරගමු. හරි මේ ඔක්කොම වැඩ ටික කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට කරගන්න තියෙන්නේ Gemini app එක හරි web එක හරි open කරගන්න එක. මම දැන් Gemini app එක open කරගන්නවා. ඊට පස්සේ මම ඔයාලට comment එකේ හරි description එකේ හරි මේ මම type කරන font එක දාන්න. නැත්නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතන මේ අපි download කරගත්ත thumbnail එකයි ඒකේ නායනක ඉන්න තැනට දාන්න තියෙන මේ ෆොටෝ එකයි එහා පැත්තේ දාන්න තියෙන ෆොටෝ එකයි සිලෙක්ට් කරලා ඒ දාන්න ඕන මේ ෆොටෝ ඇසෙස් ටික මේ අප්ලෝඩ් කරලා ෆ්‍රොන්ට් එක ටයිප් කරන්න. මම මෙතෙන් දැම්මේ වම ඔය මේකේ ඉන්න කැරක්ටර්ස්ලා දෙන්න අයින් වෙලා වම් පැත්තට මගේ එකක් දකුණු පැත්තට කැරක්ටර් එකක් දාන්න කියලා. ඊට පස්සේ වම් පැත්තේ නමට හෙන්සෝ කියලා දාලා නෑ වම් පැත්තේ යකාරි කියලා දාලා දකුණට හෙන්සෝ කියලා දාන්න. අපි දැන් මේ ෆ්‍රොන්ට් එක ටයිප් කරලා වැඩේ කරගමු. දැන් ඉතින් ඔයගොල්ලෝ ගොඩක් සාර්ථක නැහැ. මොකද තාම අපිට හම්බුනේ ලෝගෝ එකක් විදිහට තමයි. ඉතින් අපිට මේකට කරගන්න ඕනේ අපි කෙලින්ම size එකත් එක්ක මේ ෆොටෝ එක දාන්න ඕන. අපි දාන්න ඕනේ මෙතනට 1900 resize 1920 මේ is to 1080 කියන ratio එක මම දාලා අපි දාන්න ඕනේ. ඊට පස්සේ තමයි මේගොල්ලෝ එවන්නේ අපිට. ඊට පස්සේ අපිට Pixel Lab application එක open කරගත්තා. ඔතන 3 dot එකට click කරලා image size වලට ගිහින් එතන drop down එකේ තියෙන YouTube thumbnail කියන එක select කරලා okay කරගන්න එක. ඊට පස්සේ අපිට දෙන්නේ ඔතන එහා පැත්තේ තියෙන කොටු icon එකට ගිහින් එතන import වලට ගිහින් අපි download කරගත්ත එක මේ ඒ කියන්නේ Gemini එකෙන් අපිට දුන්න එක දුන්න white background එකක 16:9 resolution එකේ thumbnail. අපි දැන් white background එකකින් එන්න 16:9 resolution එකට හදා ගන්න ඕන. දැන් මේ කොටසක් යනවා. ඒකින්ද මේ අපි දැන් හරියට crop කරගෙන thumbnail එකේ size එක හදාගෙන ඕකෙන් save කරගන්නයි තියෙන්නේ.
හරි බොයිස් ඉතින් අපි මෙන්න මේ වගේ thumbnail එකකින් තමා මෙන්න මේ වගේ thumbnail එකක් හදාගත්තේ. මෙතෙන්දි පොඩි කේස් එකක් වුණා. මෙතන මම Gemini එකට තාව ෆ්‍රොන්ට් එකේදී හෙන්සොයි යකාරි කියන දෙක මාරු වුණා. මුලින්ම මං හෙන්සෝ දාලා පස්සේ යකාරි දෙන්නේ. ඒත් මම ෆොටෝ එකට දාලා තියෙන්නේ මගේ එක මුලට හෙන්සෝ එක අගට. ඒකින්ද පොඩ්ඩක් නේම් දෙක මාරු වෙලා තියෙනවා. ඒක විතරයි කේස් එකට මෙතන දාලා. එන ඔයගොල්ලෝ පුළුවන් මේ වගේ සුපිරි thumbnail හදාගන්න පොඩි මහන්සියකින්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක සෙට් වෙමු. එහෙනම් අදට ගිහින් එන්න හැමෝම subscribe කරලා සෙට් වෙන්න. මම යකාරි